මචන් මම කෙල්ලෙක් බලන්න යන්න කියලා හැදුවේ. සුපිරි වැඩක්නේ. ඉතින් ගමන කොහොමද? වාහනේ නම් පට්ටු වගේ. අද දවස ඔයාට සතුටුදායක දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මචන් නියමයි. අද මොන කෙල්ලද බලන්න යන්නේ? එතකොට නිරෝෂා, කාව්‍යා, ශලනී, හංසනී, මදුෂානී, දිල්හානී, සචිනී, රොවිනී, ඉරේෂා සහ තිලිනි කියන නම් 10න් කවුද බලන්න යන්නේ? මචං මට එහෙම කෙල්ල ගොඩක් නෑනේ බා. එහෙමද? සෝරි මචන්. එහෙනම් අද උඹ බලන්න යන්නේ කාවද කියන්නකෝ. හරි ඒක උඹට වැඩක් නෑනේ. බලපංකෝ මට වෙච්ච දේ. මොකද උඹට උනේ? කියන්නකෝ බලන්න. මොකද උනේ? ඔයාගේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? කරුණාකරලා පැහැදිලි කරන්න මොකද උනේ කියලා. මචං බලන්නකෝ මේ කාර් එකේ වෙච්ච දේ. මට පේන්නේ වාහනේ සුක්කානම විතරයි. මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම බලා ගන්න බෑ. වාහනේට මොකක් හරි අනතුරක් වුණාද? කරුණාකරලා පැහැදිලි කරන්නකෝ. මචං දැන් උඹට ඩෑෂ්බෝඩ් එක පේනවද? ඔව් දැන් මට ඔයාගේ ඩෑෂ්බෝඩ් එක පේනවා. මට පේන විදිහට එන්ජින් ලයිට් එකයි එයා බෑග් වෝනින් ලයිට් එකයි පත්තු වෙලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා වාහනේ පරිස්සමෙන් ළඟව තියෙන සර්විස් සෙන්ටර් එකකට අරන් යන එක තමයි හොඳ. මචං කාර් එකේ එන්ජින් එක කැඩලාද ඔය තියෙන්නේ? නෑ එන්ජින් ලයිට් එක පත්තු වුණු පමණින් එන්ජින් එක කැඩිලාම තියෙනවා කියලා කියන්න බෑ. ඒකින් අදහස් වෙන්නේ එන්ජින් එකේ හරි එමිෂන් සිස්ටම් එකේ හරි මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. මේක හරියටම දැනගන්න වාහනේ පරිගණකයට ස්කෑන් ටූල් එකක් සවි කරලා ඩයග්නොස්ටික් කෝඩ් එක කියව ගන්න ඕනේ. මචං ඔය අනිත් ලයිට් එකේ පේන්නේ මොකද්ද? මචං ඔය නිල් ලයිට් එකෙන් පේන්නේ EV මාදිලිය. ඒ කියන්නේ වාහනයේ පෙට්‍රල් එන්ජින් එක වෙනුවට සම්පූර්ණයෙන්ම විදුලි මෝටරය භාවිතයෙන් ධාවනය වන බවයි. මේක සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනවල දකින්න ලැබෙන විශේෂත්වයක්. මචං ඔය අනිත් ලයිට් එකෙන් පේන්නේ මොකද්ද? මචං ඔය අනිත් රතු පාටින් පේන ලයිට් එක එයාබෑග් වෝනින් ලයිට් එක. ඒකෙන් අදහස් වෙන්නේ එයාබෑග් පද්ධතියේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. අනතුරක් වුණොත් එයාබෑග් නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. මචං මට කියන්න පුළුවන් කාර් එකේ මේන්ටේන් මූඩ් එක ගන්න කොහොමද කියලා? මචං හයිබ්‍රිඩ් කාවල තියෙන මේ මේන්ටේනන්ස් මෝඩ් එක හෙවත් පරීක්ෂණ මාදිලිය කියන්නේ සාමාන්‍යයෙන් වාහන පරීක්ෂණ ආගාරවලදී හෝ සර්විස් කිරීමේදී එන්ජිනය කන්ටිනියුවස්ලි ක්‍රියාත්මක කරලා තියන්න භාවිත කරන එකක්. මේකෙන් කාර් එකේ ස්වයංක්‍රීයව එන්ජිම නවතින ක්‍රියාවලිය ටිකකට නවත්වලා තියෙනවා. ඔයාට මේ මාදිලියට වාහනය දාගන්න අවශ්‍යද? ඔව් මචං මට කියන්න පුළුවන්ද මගේ ගාව තියෙන ප්‍රියස් 3rd gen එක? මට ඔයාට කියන්න පුළුවන්ද මේන්ටේන් මූඩ් එකට ගන්න විදිය ස්ටෙප් බයි ස්ටෙප්? මචන් ඔයාගේ ප්‍රියස් 3rd gen එක මේන්ටේනන්ස් මෝඩ් එකට දාගන්න පුළුවන් මේ පියවර අනුගමනය කරලා. මුලින්ම වාහනේ පාක් කරලා තියනවද කියලා තහවුරු කරගන්න. ඊට පස්සේ බ්‍රේක් එක පාගන්නේ නැතුව පවර් බටන් එක උඩින් ඔබන්න දෙපාරක්. එතකොට වාහනේ ඉග්නිෂන් මෝඩ් එකට එනවා. දැන් ඇක්සලරේටර් පෙඩල් එක සම්පූර්ණයෙන්ම පා ගන්න ඕනේ දෙපාරක්. ඊට පස්සේ වාහන ගියර් එක නියුට්‍රල් එකට දාලා ආපහු ඇක්සලරේටර් පෙඩල් එක දෙපාරක් පා ගන්න ඕනේ. අන්තිමට වාහන ගියර් එක ආපහු පාක් එකට දාලා ඇක්සලරේටර් පෙඩල් එක දෙපාරක් පා ගන්න ඕනේ. මේ පියවර හරියට කළා නම් ඩෑෂ්බෝඩ් එකේ මේන්ටේනන්ස් මෝඩ් කියන එක පෙන්වයි. ඊට පස්සේ බ්‍රේක් එක පාගගෙන පවර් බටන් එක උඩින් එබුවාම එන්ජිම අවදි වෙනවා. හරි මචං මං මේන්ටේන් මූඩ් එක දාලා කාර් එක පැත්තට තවුලක් යයිද? මචං මේන්ටේනන්ස් මෝඩ් එක දාලා පාරේ වාහන පදවන්න එපා. ඒක අවදානම් වැඩක්. මොකද මේ මෝඩ් එකෙන් සමහර ආරක්ෂක පද්ධති ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. අනික ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන එන්ජින් ලයිට් එකයි එයාබෑග් වෝනින් ලයිට් එකයි තමමත් පත්තු වෙලා තියෙනවා. ඒ නිසා වාහනේ පරිස්සමෙන් ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකකට අරන් යන එක තමයි හොඳම දේ. මට මේ ඔය වර්නින් ලයිට් දෙක වෙන වෙනම අඳුර ගන්න මට තේරෙන්නේ නැහැ. ඔයාට මට පෙන්වන්න පුළුවන්ද චෙක් එන්ජින් ලයිට් එක මොකද්ද කියලා ඔය දෙකේ?
අනිවාර්යෙන්ම. මං දැන් ඔයාට පෙන්නන්නම් ඒක. මේ හරි මචං, thank you. උඩින්ම තියෙන එන්ජින් හැඩයේ රතු පාටින් පත්තු වෙලා තියෙන ලයිට් එක තමයි ඔබ අහන්නේ චෙක් එන්ජින් ලයිට් එක. ඒකෙන් තමයි එන්ජින් එකේ ප්‍රශ්නයක් වුණාම සංඥා දෙන්නේ. අනිත් ලයිට් එකත් මට පොඩ්ඩක් පෙන්නන්නකෝ. මේ බලන්න. චෙක් එන්ජින් ලයිට් එකට යටින් තියෙන රතු පාට ලයිට් එක තමයි එයා බෑග් වෝනින් ලයිට් එක. ඒකෙන් අදහස් වෙන්නේ වාහනේ එයාගෑග් පද්ධතියේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. මචන් දැන් මං කෙල්ල බලන්න යන්න එපාද? මචං මං ඔයාට කියන්නේ මේ තත්ත්වයේ යටතී වාහනේ පඩවල යන්න එපා කියලයි. වාහනේ තියෙන දෝෂ දෙකම සෑහෙන වැදගත් ආරක්ෂක ගැලුම් නිසා ඒව හදාගන්නකල් වාහනේ පාරට දාන එක අවදානම්. කෙල්ලව බලන්න වෙන දවසක යමු. දැන් පරිස්සමෙන් වාහනේ ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකකට අරන් යන්න. හරි මචන්, thank you. හරි මචෝ, පරිස්සමින් ගිහින් එන්න. වාහනේ ගැටලු ටික ඉක්මනින්ම හදාගන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.